හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් අපි අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කිරීමට උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ කාරණාවක් කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයව දැනුවත් කිරීමට ලෑස්තියක් තියාගෙන ඉන්නේ. ඉතින් හංසනා දිනෙත්මින් දිගින් දිගටම මුණ ගැහෙනවා කතා කරනවා. හැබැයි ඒ වුණාට කොයි වෙලාවකවත් මේ දෙන්නා ආදරය ගැන කතා කරලා තිබුණේ නැහැ. මොකද්ද මේකට හේතුව වෙන්න ඇත්තේ කියලා ගොඩ දෙනෙක් කල්පනා කරනවා. ඇත්තටම දිනෙත්මින් මේ වෙනකොට ගොඩාක් බය වෙලයි ඉන්නේ. ඇත්තටම ඒකට හේතුව Taman නිසා කාලයකට කලින් Tamanගේ බිරිඳට සිද්ධ වෙච්ච දේ ගැන නිරන්තරයෙන්ම මතක් වෙන්න පටන් අරගෙන තියෙනවා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේදී කතා කරන්නට පුළුවන්කමකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ මොහොතේදී කතා කරන්න chance එකකුත් තියාගෙන හිටියේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් ලැබලා දීලා තියෙන්නේ කියන කාරණාව ගැන මම මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්න ලෑස්ති වෙනවා. ඒ වගේම හැමදාමත් මේ ආදරය ගැන නොකිය ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියන කතාව ගැන තමයි අද මම මේ වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්නට ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන්ම දැන් දිනෙත්මින් මේ ආදරය ගැන නොකියුවත් පුංචි අම්මා ගොඩාක් වෙලාවට මේ ගැන පැහැදිලි කරලා දෙන්න ඉඩකඩක් තියෙනවා කියන කතාව මතක් කරන්න පුළුවන්. ඇත්තටම පුංචි අම්මා මෙන්න මේ වගේ කාරණාවක් මතක් කරાવી. ඒ තමයි දිනෙත්මින් කොච්චර ලොකු අවුලකද ඉන්නේ කියලා. ඉතින් දිනෙත්මින්ට ඒක කියාගන්න බැරි හේතුව ගැන. ඉතින් මෙන්න මේ දේවල් පැහැදිලි කිරීමත් එක්ක අනිවාර්යෙන්ම ඔයා දන්නවද හංසනා මේ තමන්ගේ ආදරය ගැන එළියට දාන්න ඕනි කියන කතාව ගැන අපිට මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉඳීවි කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ මොහොතේදී මතක් කරන්න ලෑස්තියකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක හරීම වටිනාකමකින් යුක්ත දෙයක් කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අපි අද විශේෂයෙන්ම කතා කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි මතක් කරන්නේ. ඉතින් කොහොමනත් අපි හැම තිස්සෙම වගේ මෙන්න මේ කාරණාව නම් හොඳින්ම කතා කරන්න උනන්දුවක් තියාගෙන ඉන්න ඕනේ කියන කතාව ගැන තමයි අද අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක හරි වටින දෙයක් විදියට තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කමක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද අපි විශේෂයෙන්ම කතා කරන්න සූදානම්කමක් තියෙනවා. ඉතින් ඒක හරි වටිනවා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න ලෑස්තියෙන් හිටියේ කියන කතාව තමයි අද අපි මේ වෙලාවේ මතක් කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්න ඕනේ.